හරියන ඉතින් බොයිස් සාදරයෙන් පිළිගන්නවා මගේ ඇක්වටෙක් බැක් YouTube channel එකට. ඔන්න ඉතින් අද ගෙන ආවේ RTC එකට රෙඩ් ඇන්ඩ් රෙඩ් ෆිෂ් කෑ ගයිඩ් එක. ඔන්න ඉතින් අපි වෙන එක ගන්න නැතුව යන් මගේ අලුත් කෑරින් වීඩියෝ එකට. හරි ඉතින් මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් හෙවත් RTC ආයතන කාණ්ඩය තමයි මේ මොන්ස්ටර් ෆිෂ් කාණ්ඩය එක. එක්සොටික් මාළු කියලාත් කියනවා. ඇත්තටම මේ එක්සොටික් මාළු කියන එකේ තේරුම තමයි තමන්ට ආවේනික බල ප්‍රදේශයකට අලුත් කෙනෙක් එනවා නම් එයාට ඇටැක් කළා හරි මොනවා හරි වලි දාගෙන හරි තමන්ගේ බලය පතුරවාගෙන ඉන්න මාළු జాතියක් හැටියට තමයි මස් මාංශ ගන්න මාළු జాතියක් හැටි කියලාත් හඳුන්වනවා. හරියටම මේ රෙඩ් ටේල් මාළු සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පොඩි කාලේදී ටැංක් එකකට වඩා සාමාන්‍යයෙන් අඩිය පැන්නන් පස්සේ පොන්ඩ් එකක් තමයි සුදුසු වෙන්නේ. මේ කාරණාව ගැන කතා කරද්දී බඩතුල හොඳ ෆිල්ටරේෂන් එකකුත් තියෙන්න ඕන. නැත්තම් මේ දේවල් ඔයගොල්ලෝ හරියට දුන්නේ නැත්නම් මාළු ස්ට්‍රෙස් වෙලා මැරෙන්නත් පුළුවන්. ඇත්තටම මේ රෙඩ් ටේල් මාළු හදන උෂ්ණත්වය ගැන කරාවර සෙල්සියස් අංශක 22ත් 27 අතර නියුට්‍රල් pH එක තමයි මේගොල්ලෝ හදන්න සුදුසු වෙන්නේ. ඇත්තටම මේ රෙඩ් ටේල් මාළුන්ගේ කෙයා ටිප්ස් ගැන කතා කරද්දී මේගොල්ලෝ ලොකු වෙන සයිස් එක ගැන කතා වුණොත් උඩරිම මේගොල්ලෝ අඩි 3 පොන්ඩ් එක වගේ හදන පොඩි අඩි 3 නැත්තම් ලොකු ඊටක් දුන්නත් අඩි 6ත් පන්නන්න පුළුවන්. ජීවත් වෙන ජීවිත කාලය ගැන කතා කරොත් මේගොල්ලෝ අවුරුදු 15ක් ඉක්මවා ජීවත් වෙනවා. ඇත්තටම මේ RTC හව රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළුන්ගේ නිජබිම තමයි දකුණු ඇමරිකාව. ඒ රටේ ස්වභාවික ජලාශයන් අඩි 6 ඉක්මෝ අඩි වර්ධනය අඩි 6 ඉක්මෝ මාළු හොයාගෙන තියෙනවා. ටැංක් සෙටප් එක සහ රික්වයර්මන්ට්ස් ගැන කතා කරලා ටැංක් සෙටප් එක සාමාන්‍ය එක මාළුවට අඩි 3කට වඩා දෙන්න ඕන. සාමාන්‍යයෙන් මේ යට සබ්ස්ට්‍රේට් එකට ඔයගොල්ලෝ ලොකු ගල් වර්ග දාන්න එපා. පොඩි ගල් වර්ගයක් හරි වැඩියෙන්ම හොඳ වෙරෙන් නයිට් සෑන්ඩ් එක භාවිත කරනවා. අන්තිම කාරණා මේ ෆීඩින් ගැන කතා කරලා සාමාන්‍යයෙන් මේ රෙඩ් ටේල් මාළුන්ගේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ සර්වභක්ෂක සහ මොන්ස්ටර් ෆිෂ් කැටගරි සාමාන්‍යයෙන් මේ රෙඩ් ටේල් මාළුන්ට වඩා කියන්නේ පොඩි මාළුත් එක්ක හදන්න බෑ. ටැංක් මේට්ස්ලා වශයෙන් ගත්තොත් වර්ග දෙකක් ඉන්නවා. එකක් පැන්තම් රෙඩ් ටේල් කියන වර්ගේ. අනික නෝමල් අපි සාමාන්‍ය රෙඩ් ටේල් කැට්ෆිෂ් මාළු. මම කලින් කිව්වා වගේ මේ රෙඩ් ටේල් මාළුන්ට ඒගොල්ලන්ගේ සයිස් මැච් කරලා තමයි ටැංක් මේට්ස්ලා දාන්න ඕන. ටැංක් මේට්ස්ලා වශයෙන් ගත්තොත් ජයංගුරාමි වගේ ලොකු වෙන මාළුත් එක්ක හදන්න පුළුවන්. තව පාකු ෆිෂ් වෙරයිටිස් එක්කත් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් සයිස් මැච් කරලා. තව ඇරවාන වෙරයිටිස් එකත් හදන්න පුළුවන්. තව කැට්ෆිෂ් වෙරයිටිස් එකත් හදන්න පුළුවන් මේ RTC මාළු. හරි ඉතින් අපි රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙයා ගයිඩ් එකේ වීඩියෝ අන්තිමට එකතු වුණා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම හොඳට ලයික් එකක් දාන්න. තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා all press එකකොත් කරගෙනම දිගටම සෙට් වෙලා ඉන්න ජය වේවා.